ආයුබෝවන් යාළුවනේ. සිකුරු හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ආදරණීය විවාහයක් වෙනුවෙන් ආදරණීය සහකරුවෙක් හෝ සහකාරියක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්න හොඳම කෙනා හොයන ඔයාට හොඳම කෙනා අරගෙන හොඳම වීඩියෝස් අරගෙන සිකුරු හතේ අපි ඔයත් එක්ක එකතු වෙනවා. ලංකාවේ විවාහ යෝජනා, විදේශගත විවාහ යෝජනා, සියලුම වයස් පරාසයන් වල. ඒ විතරක් නෙවෙයි විවිධ රැකියාවන් වල නිරත වෙලා ඉන්න හැම විදියකම විවාහ යෝජනා අවස්ථා අපි ඔයාට අරගෙන එන්න නිසා ඔයාට හරිම ලේසි හිතේ ඉන්නේ ආව හොයාගන්න. ඉතින් ඔන්න අදත් ඒ විශ්වාසයෙන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට අරගෙන ආපු වීඩියෝ එක මොකද්ද කියලා බලන්නයි අපි මේ යන්න හදන්නේ. අපි බලමු අද දවසේ විවාහ යෝජනාව මොකද්ද කියලා. අද විවාහ යෝජනාව බලන්න අපි යන්නේ අම්පාර පැත්තට. අම්පාර පැත්තෙන් වයස අවුරුදු 37ක තරුණ කාන්තාවකගෙන් තමයි මේ විවාහ යෝජනාව අපේ මනමාල මහත්තුරුන්ට අපි අරගෙන එන්නේ. අපේ මනමාල මහත්මිය අඩි 5 අඟල් 2ක් උසයි. හොඳ රූමත්, හොඳ පෙනුමක් තියෙන, හොඳ ගතිගුණ තියෙන වැදගත් තරුණ කාන්තාවක්. ඉතින් ඇයගේ රැකියාව ගැන කතා කරොත් ඇය ඇඟලුම් ශාස්ත්‍රයේ තමයි රැකියාවේ නිරත වෙලා ඉන්නේ. ඉතින් වැදගත් විදියට ජීවත් වෙන හොඳ ගුණ යහපත් කාන්තාවක්, හොඳ පවුලක හොඳ කෙහෙණු ළමයෙක්. අපේ මනමාල මහත්මිය මීට පෙර විවාහයකට යොමු වෙලා මේ වෙනකොට ඒ විවාහයෙන් නිත්‍යානුකූලව වෙන් වෙලා ඉන්න කෙනෙක්. ඉතින් ඇය දැන් තමන්ගේ ජීවිතය ලස්සනට ආයෙත් පටන් ගන්න. අලුතෙන් ආදරෙන් විවාහ ජීවිතයක් පටන් ගන්න ආදරණීය සැමියෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔන්න අපේ මනමාල මහත්තුරුන්ට අද දවසේ අපි අරගෙන ආපු හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. ඉතින් මම දැන් කියන්නම් අපේ මනමාල මහත්මිය බලාපොරොත්තු වෙන මොන වගේ මනමාල මහත්මියෙක්ද කියලා. ඉතින් ඔයාලා ලංකාවේ කොහේ හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට try කරන්න පුළුවන් විවාහ යෝජනා අවස්ථාවක් මේක. හැබැයි ඔයා රජයේ රැකියාවක් කරන හොඳ ගතිගුණ තියෙන වැදගත් තරුණ මනමාල මහත්මියෙක් වෙන්න ඕන. ඒ වගේම තමයි උස අඩි 5 අඟල් 2කට වැඩි කෙනෙක් වෙන්න ඕන. ඉතින් අපේ මනමාල මහත්මියගේ පෙනුමට උසට ගැලපෙන රජයේ රැකියාවක් කරන ගුණ යහපත් තරුණ මනමාල මහත්මියෙක් නම් ඔයාට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. අපි තිරේ දාලා තියෙන දුරකථන අංකය මනමාල මහත්මියගේ කෝල් කරන්න, මැසේජ් කරන්න. තව විස්තර ගොඩාක් දැනගන්න නැති දැන හඳුන ගන්න කතා කරන්න. තුන්වෙනි පාර්ශවයකගේ කිසිම බලපෑමක් නැහැ. ඔයාට පුළුවන් ජීවිතය ආයෙමත් ලස්සනට පටන් ගන්න. වැරදින තැන් අමතක කරලා දාලා ආදරණීය සහකරුවෙක් සහකාරියක් එක්ක පටන් ගන්න ජීවිතේ හොඳම විවාහ යෝජනා අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවසේ අරගෙන ආපු මේ හොඳ විවාහ යෝජනා අවස්ථාවට අපේ මනමාල මහත්තුරුන් try කරන්න ඕන. ඔයා ජීවිතේ වතාවක් වැරදුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක හිතන්න එපා. ඔයාට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. රූමත්, ගුණ යහපත් තරුණ මනාල මහත්මියකගේ මේ විවාහ යෝජනා අවස්ථාව ඔයාගේ ජීවිතේ හොඳම තේරීම වෙන්න පුළුවන්. ඉතින් මේ විවාහ යෝජනා අවස්ථාවට try කරන්න. තාමත් ඔයාගේ විවාහ දැනීම සිකුරු හතේ YouTube channel එකේ පළ කරේ නැත්නම් අපේ WhatsApp එක පැත්තට එන්න. මේ විදිහට විවාහ යෝජනා අවස්ථා බලන්න channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අදට ඔයාගෙන් සමුගන්නයි හදන්නේ. හොඳ විවාහ යෝජනා අවස්ථාවකින් ඉක්මනට මුණ ගැහෙමු. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.